මගේ චූටි පැටව ඔව් රෑ කෑමට වෙලාව හරි චුට්ටක් විතර අද පරක් වුණා විනාඩි 20ක් විතර දැන් 6යි 20යි රෑ අවසායට දෙන්නේ මට පොඩ වැඩ වගේක් තිබුණ නිසා කෝල්ස් වගේක් ගන්න උනා පරක් වෙලා ලියෝ ළඟට වෙලා මුණ බලාගෙන ඉන්න වෙලාව දන්නේ නැද්ද බඩගිනි රෑ කෑම දෙන්නේ නැද්ද අවස 6යි ඔයාම නේද අපිට වෙලා පුරුදු කරේ ඔයාම වෙලාවට වැඩ කරන්න පුරුදු කරලා ඔයාම පරක් වුණාම හරි ධම්මේ ඒකනේ ඔයාම වෙලා පුරුදු කරලා ඔයාම පරක් වුණාම හරි ධම්මේ අපි යමු කන්න බඩගිනි ඔව් බඩේ පණුව බොක්සින් ගන්න ඔව් ඔය දැන් කීවෙනි වතාවටද කන්නේ කියලා කියන්නකෝ ඒකත් පොඩ්ඩක් කියන්නකෝ උදේ නම් වේල් කීයක් ප්‍රධාන වේල් 3යි මෙයාලට හරිද උදේට දවල්ට අවසට රෑ කෑම හරිද ඒ අතරතුර තව වේල් 4-5ක් විතර බිස්කටුත් කනවා ඕ ස්කයි එන්නේ ඇස් දෙක අරිනු අම්මේ නම කියනකොට අර පිටරට ඉන්නේ ස්කයියයි මේ ස්කයියගේ කිසි වෙනසක් නැහැ. එයා බතල බෝලෙක් මෙයා ඇට කෝට්ටෙක්. ඒක තමයි තියෙන එකම වෙනස. ඒ වගේ නම නම් එකයි. කෙට් නැගිටින්න යන්. එයා හොඳට නිදි. ඒයි මහරජින බහින්න බීමට නුන්නාන ඕල්රෙඩි කුස්සියේ. යමු. කන්නම් ඕල්රෙඩි විනාඩි 20ක් පරක් වෙයි. යමු. ස්කයි get down. Jump. Ane Sky, I am going. You wait here. I am not calling again. You have to come. Sky, I don't want your dinner. නැගිටින්න කම්මැලියෝ. අක්කල නංගිල රණ්ඩුත් යනවා. නූන්නාන ඕල්රෙඩි නූන්නානගේ නැට්ට විතරයි පෙන්නෝනෝ. පාටියන් එන අපි යනවා රැට කන්න මාළු කන්න අපි යනවා රැට කන්න සාලය මාළු කන්න යන් ළමයිනේ කෙටි නැගිටින්න අන්න එම හොව් යන් මෝ ඇලි මෑලි අතෑරලා කන්න යමු ළමයි තේනේ එන්න පහින්න ඔයාලට තේරෙනවද මන් දන්නේ අනේ මේ එක්කෙනෙක් එක පූසෙක් වදා ගන්න බෑ කියලා මිනිස්සු මැසිවිලි නගනවා. ගෙදර එක්කෙනෙක් ඉන්නවා තව එක්කෙනෙක් හදන්න බෑ දෙන්නෙක් ඉන්නවා තව හදන්න බෑ තුනක් ඉන්නවා තව හදන්න බෑ කියනවා. අපිත් එහෙම තමයි බෑ කී දැන් හදනවා. මේ දැන් කොහොම හරි 9ක්ම ඉන්නවා දෙයන් පිටින්. ඔව් අපි ඒකට ස්තුති කරන්න ඕනේ. එන්න අපේ පවුලේ සමාජිකයෝ වැඩි වුණා. ඊටපු සමාජිකයෝ මාව දාලා ගියයි අදටත් නෑ. අනේ පව් මගේ සිම්බලාලේ. මට මේ ගම් වතුර වෙලාවේ සිම්බව හරියට මතක් වුණා. කොල්ල කොයේ ඉන්නවද දන්නේ නැහැ. වතුරක් දැම්ම අපේ පළාතේ. එයා ඉන්නවනම් ඉතින් මේ වෙද්දි එන්න ඕනේ. මොකද එච්චර ලොකු ව්‍යසනයක් වෙද්දි ගෙදර එන්නේ නැතුව ඉන්නේ නැහනේ. ඉතින් මගේ දරුවා නැති එක දුකයි. ඉතින් මෙයාලා ඉතින් ආදරෙන් බලා ගන්න. එයාලට ඒ ආදරේ කිසි අඩුවක් නැහැ. කෑම බීමෙන් අඩුවක් නැහැ. කෝටු කිටායෝ උනාට හොඳට කන්න දෙනවා. ඔව් මේ කෝටු කිටායෝ. මේ පොල් බෑම උනා. මේ මාදන මුත්තා නූනාන නූනාන මාදන මුත්තා මේ පොල් බෑමුණා මේ කෝටු කිටයා මේ අනේ යා ඉන්දිකටු පැංචා මේ කෝටු කිටයා මෙයා පුවක් බඩිලා කොහොමද නම් ටික හොඳට ගැලපෙනවනේ